Hello guys, ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපේ Skillshop project එකේ sign out වෙන part එක කොහොමද sign out වෙන part එක කොහොමද වැඩ කරන්නේ සහ ඒක කොහොමද code කරලා තියෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම් මුලින්ම Skillshop එකට sign in වෙලා මම මෙතන මගේ email එක සහ password එක දෙනවා සහ මෙතන remember me option එක මම click එක දානවා දාලා මේ sign in button එක click කරනවා ඉතින් අපි මේ විදිහට Skillshop එකේ home එකට redirect වුණා. ඉතින් අපිට sign out වෙන්න නම් මෙතන දකුණු පැත්තේ කෙළවරේ තියෙන අපේ මෙතන profile එක උඩ click කරන්න ඕනේ. click කරපුවම අපිට මෙතන එන menu එකේ යටම තියෙනවා sign out කියලා. ඉතින් මේ sign out එක click කරපුවම තමයි අපිට sign out වෙන්න පුළුවන්. අපි බලමු මේක click කරලා මොකද වෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති sign out click කරපුවම අපි මෙතන index.php එකට redirect වුණා. අපි ගිහිල්ලා බලමු home එකට අපේ profile එක තියෙන තැන මොකක්ද පෙන්වන්නේ කියලා. මම මෙතන URL එක වෙනස් කරගන්නවා home.php කියලා. home.php කියලා. මෙහෙම click කරගෙන මම enter කරනවා. හරි ඉතින් අපේ home page එක load වුණා. ඉතින් ඔයාලට පේන ඇති මෙතන අපේ profile එක පේන්නේ නැහැ. දැන් තියෙන්නේ sign in සහ join කියලා option දෙකක්. ඉතින් ඒ කියන්නේ අපේ sign out part එක හරියටම වැඩ කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ sign out process එක කොහොමද code කරලා තියෙන්නේ කියලා. මම යනවා අපි කලින් හදාගත්ත hero.php කියන ෆයිල් එකට. hero.php ෆයිල් එකේ profile drop down යටතේ drop down menu එකේ මම ඒ tag එකක් choose කරලා දෙනවා මෙතන sign out කියලා. ඒ sign out කියන එකේ href එකට තමයි මම මෙතන link කරලා තියෙන්නේ process folder එකේ තියෙන logout process.php කියන එකට. ඉතින් මම process කියන folder එකේ තමයි හදාගෙන තියෙන්නේ logout process.php කියලා ෆයිල් එකක්. ඒකේ තමයි මම මේ process එක code කරලා තියෙන්නේ. මම මෙතන PHP tags ඇතුලේ session start කළා අපේ session detect කරගෙන තියෙනවා. ඉතින් මේ code line එකෙන් දැනට තියෙන සියලුම sessions hiss කරනවා. ඊට පස්සේ මේ session destroy කියන code line එකෙන් අපේ save කරගෙන තියෙන session සියලුම ඒවා destroy කරලා දානවා විනාශ කරලා දානවා. ඒත් එක්කම අපි cookies හදලා තියෙනවා නම් ඒ values hiss කරලා මෙතන erase කරලා දානවා. ඊට පස්සේ application එක index.php එකට redirect කරගෙන තියෙනවා අපි message එකක් විදියට logout success කියලා header එකේ අපි pass කරගෙන තියෙනවා